සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අදත් ගොඩක්ම රස රෙසිපි එකක් තමයි ඔයාලා වෙනුවෙන් මම අරගෙන ඇවිත් තියෙන්නේ. අද වීඩියෝ එක ඔයාලට රසම රස චිකන් ටෙම්පරාදුවක් හදන විදිය. ඉතින් මේ චිකන් ටෙම්පරාදු එක හදන්න මම වතුර පාවිච්චි කරන්නෙත් නෑ. ඒ නිසා අපිට මේක කල් තියාගන්නත් පුළුවන්. එහෙනම් අපි ඉක්මනින්ම යමු වීඩියෝ එකට. මම මෙතන කුකුල් මස් ග්‍රෑම් 500ක් හොඳින් සෝදලා පිරිසිදු කරලා අරගත්තා. ඒ වගේම ලොකු ලුණු ගෙඩියක් කපලා අරගත්තා. කරපිංචා, අමු මිරිස්, කුරුඳු, එන්සල්, කරාබුනැටි, ගොරකා, ඒ වගේම සුදු ලුණු ටිකක් වැඩිපුර තලලා අරගෙන තියෙනවා. දැන් මුලින්ම චිකන් ටික හොඳින් සීසන් කරගන්න ඕනේ. ඒකට මම කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ඇරෙන්න අනිත් සියලුම දේවල් ටික මම මෙතෙන්දී අපේ චිකන් එකට එකතු කරගන්නවා. මෙතෙන්දී ගම්මිරිස් කුඩු ඒ වගේම සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන් අපිට. එතකොට අපේ චිකන් එක ගොඩක්ම රසවත් වෙනවා. ඉතින් දැන් මේ විදියට හොඳට මේ දේවල් අපි චිකන් එකත් එක්ක හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි හැමදාම වගේ චිකන් හදන්නේ එකම විදියටනේ. ඉතින් මෙන්න මේ විදියත් ඔයා ඊළඟ දවසේ චිකන් ගෙනාවම හදලා බලන්න. ඇත්තරම ගොඩාක්ම රසයි. බත් පාන් ඒ වගේම රොටි කන්නත් මේ චිකන් ටෙම්පරාදු එක ගොඩාක් රසට ගැලපෙනවා. දැන් චිකන් ටික සීසන් වෙන්න විනාඩි 10ක් වගේ අපි පැත්තකින් තියලා තියාගන්න ඕනේ. ඉතින් විනාඩි 10කට පස්සේ මම පෑන් එක ලිපේ තියලා මෙන්න මේ විදියට තෙල් එකතු කරගත්තා. තෙල් මේස හැඳි දෙකක් වගේ. ඉතින් වැඩිපුර තෙල් අපිට ඕනේ කරන්නේ නැහැ. තෙල් ටික හොඳින් රත් වෙගෙන එනකොට සූදුරු තේ හැඳි භාගයක් එකතු කරගන්න ඕනේ. ඉතින් සූදුරු ටිකත් හොඳින් සුවඳෙන්න බැදෙනකොට අපි අර සීසන් කරගත්ත චිකන් ටික දැන් මේ පෑන් එකට එකතු කරගනිමු. දැන් චිකන් ටික හොඳට මේ විදියට තෙල් ටිකත් එක්ක දැවටෙන විදියට අපි හොඳට චිකන් ටික තරමක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් අපි අද මේ ටෙම්පරාදු එකට වතුර පොඩ්ඩක්වත් එකතු කරගන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට චිකන් එකෙන්ම වතුර උනනවා මේකට. ඉතින් දැන් මම පියනෙන් වහලා විනාඩි 5ක් වගේ චිකන් ටික තඹ ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති හොඳට වතුර උනලා තියෙනවා මේ චිකන් වල තියෙන. අපිට වතුර එකතු කරගන්න ඕන වෙන්නේ නැහැ ඒ නිසා. තාමත් චිකන් ටික හොඳට තැම්බිලා නැති නිසා අපි තව ටික වෙලාවක් පියනෙන් වහලා මේ විදියට චිකන් ටික හොඳින් තඹ ගන්න ඕනේ. ඔන්න දැන් මේ තියෙන්නේ තවත් විනාඩි 5කට විතර පස්සේ චිකන් ටික තැම්බිලා තියෙනවා තව ටිකක්. ඉතින් තවත් වතුර මේකේ උනලා තියෙනවා ඔයාලට පේනවා ඇති. අපි දැන් මේ වෙලාවේ කපාගත්ත ලුණු ටික මේකට එකතු කරගනිමු. මම දැන් කෑලි මිරිස් මේස හැඳි එකමාරක් වගේ එකතු කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ සැර ප්‍රමාණයට අනුව මේ දේවල් එකතු කරගන්න. ඒ වගේම මම මේකට කළු 3-5 කුඩු තේ හැන්දක් වගේ එකතු කරගත්තා. 3-5 කුඩු වැඩිපුර එකතු කරන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් අපි මේ විදියට ඔක්කොම මිශ්‍ර වෙන විදියට හොඳට චිකන් ටික කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකත් හොඳින් ටෙම්පරාදු වෙනකන් අපි මේ විදියට තව ටික වෙලාවක් චිකන් ටික හොඳින් තඹ ගනිමු. මම ආයෙමත් පියනෙන් වහලා චිකන් ටික මේ විදියට තවත් ටික වෙලාවක් තඹ ගත්තා. ඔන්න දැන් මේ තියෙන්නේ හොඳින් තැම්බුණු චිකන් ටික. ඔයාලට පේනවා ඇති ලස්සන පාටට තියෙනවා. ඒ වගේම තමයි හරිම සුවඳයි. ඒ වගේම ගොඩක්ම රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම මේ චිකන් කරි එක හදලා බලන්න ඊළඟ දවසේ චිකන් ගෙනාවම. ඔයාලා මගේ වීඩියෝ එකට වෙනද වගේම අදත් කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා recipes එක දිගටම එකතු වෙන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ආයෙත් රස recipe එකකින් ඉක්මනින් ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. ඔයාලට සුබ දවසක්.